සුද්ධියෝ 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 සුද්දු මොකද මේ මොකක් හරි කරදරයක්ද? මගේ බස් එකත් යනවා. ඔය බස් එක නගින්න එපා. ඔයගේ බ්‍රේක් නෑ. මොකක්? බ්‍රේක් නෑ. ඔය යන්නේ හිනා යසර? මේ අහන්නකෝ. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මේක අදවත් නොකියුවොත් නම් මට පිස්සු හැදෙනවා ෂුවර්. ඒ මොකද්ද? මේ මොකද්ද මේ? බස් හෝල්ට් එකේදී දුටු පියකරු මූණ. මැකී අයිද මගේ හදවත සූන. 138 බස් කොන්දොස්තර වගේ එන්න. මගේ ආදර ටිකට් එක කඩලා දෙන්න. කවුද මේක ලිව්වේ? කවිය නම් අන්තිමයි. ඕක මං ඔයා වෙනුවෙන්ම මේ chat GPT ට කියලා ලියාගත්තේ. ඒක තමයි මමත් බැලුවේ. ඔයා කොහෙද මේ ගානටවත් කවි ලියන්නේ? දැන් එතකොට ඔයා මට ප්‍රොපෝස් කරන්නද හදන්නේ? ඒ වුණාට අර කොල්ලෙක් කෙල්ලෙක්ට ප්‍රොපෝස් කරද්දී අර දන ගහලා දෙයක් දෙන්නේ. කෝ ඒක නෑනේ. මට අමතකුණානේ. ලංකාවේ මෙච්චර ආර්ථික අර්බුද මැද්දෙත් මම මේක ඔයාට ගෙනාව සුද්ධියෝ. අම්මෝ ඔයා ඒකත් ගෙනාවද? ලස්සන පෙට්ටියක්. ඒ වුණාට මං නම් හිතුවේ චොකලට් එකක්වත් දීලා ෂේප් වෙයි කියලා. මම මේක ඕපන් කරන්නද? ඕපන් කරන්න මිනික ඕපන් කරන්න. හැබැයි මේ ඇස් දෙක වහගෙන ඕපන් කරන්න. නැත්තම් මේ ඕක ඇතුලේ තියෙන එකේ දිස්නෙට මේ වගේ ඇස් දෙක නිලංකාර වෙයි. ලස්සනයිද? ලස්සනයිද? ඔයාට මම මොන මගුලක්ද මේ? ඔයාට මම විහිළුවක්ද? කො මුද්ද? සුද්ධියෝ රත්තරනේ රත්තරන් මුද්දන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒ වගේද මේ නට් එක. ඔයාට මතකද ඔය නට් එක? අපි දෙන්න පළවෙනියට හම්බෙච්ච දවසේ අර 138 බස් එකේ අපි දෙන්න ඉඳගෙන හිටපු සීට් එකකින් ගැලවිලා වටුන නට් එක. ඒක තමයි ඔය. පිස්සුද මිනිස්සුયો? මුද්දක් දෙන්න ඕන එකට බස් එකේ කෑලි කරලා ගෙනත් දෙන්නේ? තේරුම් ගන්නකො සුද්ධියෝ රත්තරන් පවුමක් ලක්ෂ ගාණක් වෙනවා. අපිට ඒ සල්ලි වලින් මාස ගාණක් කරවල බැදුණු පරිප්පුයි කාලා සැපේ ඉන්න පුළුවන්. අනික මේ නට් එක ඒක ඇඟිල්ලට දැම්ම කියන්නේ ආයි කවදාවත් ගලවන්න බෑ. ඒ කියන්නේ අපේ ආදරේ සදාකාලිකයි. මේ නට්ට කරන් දාගන්න මල විකාර මං යන්න මට බස් එකත් මග ඇරුණා. කමන්නේ. ලබන සතියේ නුවර බස් එක යන නංගිටවත් දීලා බලනවා. ඒකි කොහොමත් ටෙක්නිකල් කොලේජ් යන හන්දා නට් වලට ආස වෙයි.